හිතුව වගේම ලස්සන තැනක් තියෙනවා. ඔයාලට පේනවා තියෙන මෙතන තියෙන මීදුම. ඔයාලට දැන් පොඩි වෙනසක් පේනවා තියෙන්නේ. මේ බාන මීදුම ආපු ඉක්මන. ඔයාලට පේනවා දතන හිටව මගේ යාළුවෝ ටිකක් පේන්නේ නැහැ. මේ වගේ දුරට දැක්කා. මට සිරි මේ තියෙන්නේ. ඔන්න ඉතින් හැමදාම කටින් යන ට්‍රිප් එක අද ඇත්තටම යනවා. අපේ කැම්පස් එකේ යාළුවෝ එක්ක අපි අද යනවා ලංකාවේ ලස්සනම රේල්වේ ස්ටේෂන් අතර එකක් බලන්න. මම දැන් ගෙදර ඉඳන් මාතරාව කොළඹ යන කෝච්චිය නගින්න. අපේ යාළුවෝ හැමෝමත් එකතු වෙන්නේ කොළඹටනේ. A few moments later. ඔන්න ඉතින් ට්‍රේන් එකත් වෙලාවට මාවා. මාතර ඉඳන් කොළඹ යන ගමනදී අපිට පොඩි විශේෂ දෙනකුත් හම්බුණා. මාතර ගාලේ පැත්තේ යන නම් අනිවාර්යෙන් මෙතන විශේෂ වෙන්නේ කියලා දන්නවා ඇති. නොදන්න අයට දැනගන්න එක පහලින් කමෙන්ට් එකක් දාන්න. One eternity later. ඉතින් අපි කොළඹට එති ටිකක් රෑ වුණා. මා යාළුවයි දැන් මේ කාලා එන ගම. මොකද අපේ ගමන ටිකක් දුරයිනේ. අපේ අනික් කට්ටියත් දැනටමත් ස්ටේෂන් එකට ඇවිල්ලා ඉන්නේ. ඉතින් අපි දෙන්නත් යනවා ටිකට් ගන්න. A few moments later. ඉතින් අපි නානෝ ස්ටේෂන් එකේ ඇවිල්ලා ඉන්නේ දැන් කට්ටිය. දැන් වෙලා උදේ 4යි ගානක් වගේ. දැන් තමයි ට්‍රේන් එකෙන් බැස්සේ. අපි කෝච්චිය යන ගහලම දාගන්න. ඔව් ඔව් ෆොටෝ එක. ඉක්මනට ගන්න ෆෝන් එක. අමාරුයි. එහෙනම් දැන් අපිව දාලා ට්‍රේන් එක ගියා. අර කට්ටිය අතර ෆොටෝස් ගහනවා. අපි බලමු දැන් ඊළඟට කන්නත් ඕන, විලාකට යන්නත් ඕන. දැන් අර කට්ටිය ෆොටෝස් ගහනවා. මාත් ෆොටෝ ටිකක් ගහ ගන්න ඕන. දෙතන පොඩ්ඩක් බිසි නිසා මම පොඩ්ඩක් මෙහාටලා ඉන්නවා. මාර හීතලයි උදේ නිසාද දන්නේ නැහැ, වැස්ස නිසාද දන්නේ නැහැ. පට්ට විදිහට හීතලයි මෙහි. බලමු මොකද්ද කරන්න කියලා. අපි ආවේ උදේ පාන්දරනේ. දැන් 4යි ගානක්. පට්ට කරවලයි තාම මේ පැත්තේ. කට්ටියත් ගොඩක් බැස්සනේ. අපි සෙට් එක විතරයි. අපේ 9 දෙනෙක් ඉන්නවා. කැම්පස් එකේ අපි බැස්සේ නානෝ ස්ටේෂන් එක. මට කියන්න අමතක වුණා මේ නානෝ ස්ටේෂන් එක. මෙහෙන් තමයි අපේ විලායකට යන ලේසිම. ඊට පස්සේ අපි ලොකේෂන් ටිකක් ප්ලාස්ටික් කරන් දිනව බලන්න. ඒ ටිකත් බලන්න ලේසිම නානෝෙන් බහැලා විලායකට ගිහිල්ලා එන ගමන්. ඊට පස්සේ අපි තව ට්‍රේන් ගමන් කීපයකුත් තියෙනවා. බලමු කොහොමද කියලා. වැස්ස එක කියන්න බෑනේ. දැන් පොඩක් යනවා මම හිතන්නේ. උදෙම ස්ටේෂන් එක පැත්තේ පොඩි රවුමක් දැම්මා. දැන් ඉර පායලා තියෙන එළිය. කටහඬක් තියෙන අසලා තියෙන ඒ තරම් හීතලයි මේ. අපි ඉතින් මේක ඇවිදලා බලමු කොහොමද ලස්සන කියලා. තව ඉස්සරහට යන්න කොහොමද ඊයේත් දන්නේ නැහනේ. වව්. මං හිතුවා වගේම ලස්සන තැනක් තියෙනවා. අපි අර එහා පැත්තේ ෆොටෝස් කිව්වේ ඒ වගේම පේන තැනක් මේ. ඉතින් අපි ආව නානෝ ස්ටේෂන් එකේ ඉස්සරහට. මං අර කලින් පෙන්නුවේ නානෝ ස්ටේෂන් එකේ පිටිපස්සට කියන්නේ
පිටිපස්ස කියන්නේ අපි දැන් කොළඹ පැත්තෙන් ඉඳන් ආවොත් මේ පාර දිගේ තමයි එන්නේ. මේ ලස්සන පාර දිගේ තමයි කොළඹ පැත්තෙන් ඉඳන් ආවොත් එන්නේ. අර ඔයාලට පේනවා මේ වගේම බෝඩ් එකක් තව තිබ්බා. අන්න එතනට ගියේ. මෙන්න මෙතන ට්‍රේන් එක නැවතුනට පස්සේ මේ පැත්තෙන් බැලලා ඒක එහා පැත්තේ බෝඩ් එක. මේ තියෙන්නේ මාතරනේ සෝරි. කොළඹ පැත්තේ ඉඳන් එද්දි අහු වෙන බෝඩ් එක. ඇත්තට මාර ලස්සන view එකක් තියෙන මේ පැත්තේ. ඔයාලට දැක්කම පේනවා ඇති. මේ බාන මේ පැත්තේ ලස්සන. ලස්සනයි. මේ දුන්නා ටිකේ. ඔයාලත් බදුල්ල නෝරෙලිය පැත්තේ යනවනම් නානෝ ස්ටේෂන් එක හම්බ වෙනවනේ. අනිවාර්යයෙන්ම මේක බලලා යන්න අමතක කරන්න එපා. මේක පට ලස්සන තැන. අපිත් ෆස්ට් ටයිම් තමයි ආවේ. මම කලින් මෙතන මේ ස්ටේෂන් එකේ ඇවිල්ලා නැහැ. නෝරෙලිය ගියත් කොළඹ කොළපාට පරිසරයක්. පීනි පොතක්. කඳුවතරේ මීදුම යනවා. මාරම ලස්සනයි. අනිවාර්යයෙන්ම නෝරෙලිය බදුල්ල යනවනම් මෙතන පොඩ්ඩක් නැතිලා යන්න අමතක කරන්න එපා. පට්ටම ලස්සන පැත්ත. ඉතින් දැන් යනවා අපේ කට්ටිය ඉන්න තැනට. කට්ටිය හොයන නැත්නම් මම කොහෙද කියලා මම එකට කියන්නේ නැතුව මේ පැත්තට ආවේ. දැන් ඉතින් කට්ටියත් එක්ක කතා කරන්න ඕනේ ඉස්සෙල්ලා කොහොමද යන්නේ කියලා දැන්. අපි හරියට ප්ලෑන් කරගත්තේ නැහැ නේද? ඒ කියන්නේ අපි ප්ලෑන් කරේ බස් එක යන්න. ඒ බස් එක මේ මම හිතන්නේ ටයිම් එක මිස් වුණා. ඔහොම තමයි ඩාම් වෙන ඩූම් වෙන. කමක් නැහැ. ඒකෙන් හරි අපිට මේ ලස්සන පරිසරය බලන්න හම්බුණානේ. උදේ වෙනකන් ඉඳලා. ඔයාලට පේනවා මෙතන තියෙන මීදුම ඒ හරිය එහා පැත්තේ තියෙන දෙයක් පේන්නේ නැති වෙන තරමටම මීදුම තියෙන මාර විදියට. මට ඉතින් වචනේ විස්තර ගන්න තේරෙන්නේ නැහැ. මෙතන තියෙන වයිබ් එක පට්ටම ලස්සනයි. මේක ඉතින් මං කිව්වට ඔයාලට ලොකුට තේරෙන්නේ නැති වෙයි. මෙතනට එන්න ඕන මේ වයිබ් එක විඳින්න. මාරම ෆීලිං එකක් වෙන තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ නානුවේ ස්ටේෂන් එකේ අපි කොළඹ ඉඳන් එද්දි හම්බෙන පිටිපස්සේ. ඒ වගේ හරි. කියන්නේ පිටිපස්සේ තියෙන බෝඩ් එක. කෝච්චිය නවත්තන්නේ මෙන්න මේ පැත්තේ. මෙන්න මෙතන කෝච්චිය නැවැත්තුවේ. කෝච්චිය මෙතන නවත්තලා මේ පැත්තට තමයි කෝච්චිය යන්නේ. කියන්නේ බදුල්ල නුවරඑළිය ওই පැත්තට යන්නේ මෙන්න මේ පැත්තට. ඔයාලට දැන් පොඩි වෙනසක් පේනවා ඇතිනේ. බලන්නකො බෑග්ග්‍රවුන්ඩ් එක. දැන් මම අර පැත්තේ ඔයාලට පෙන්නෝනේ. මේ බාන මීදුම ආපු ඉක්මන. ඔයාලට පේනවද අතන හිටපු මගේ යාළුවෝ ටිකක් පේන්නේ නැහැ. කට්ටිය අතන ඉන්නවා. ඒකට පේන්නේ නැහැ. පට්ට ඉම්මන්ට මීදුම වෙනවා මේ පැත්ත. මාරම වයිබ් එකක් තියෙන මේ පැත්තේ. ඇත්තට මේ ස්ටේෂන් එක පට්ට ලස්සනයි මේ. මම දැකලා තියෙන ස්ටේෂන් වලින් ලස්සනම ස්ටේෂන් එක. අර කට්ටිය ෆොටෝස් ගන්නවා. හැබැයි පේන්නේ නැහැ අනුබාර. ඔයාලට පේනවද කියලා? සෙට් එකෙම ඉන්නවා. ඉතින් දැන් අපි කට්ටිය ස්ටේෂන් එකෙන් යනවා. දැන් තමයි යන්නේ. එතකන් කට්ටිය එහෙම ඇවිද ෆොටෝස් ගගා හිටියා. දැන් තමයි යන්නේ කෑම කන්න තැනක් බලන්න. උදේ කෑම කෑවේ නැහැ නේ අපි තාම. අද රැට හදමු. අද රැට?
අපි දැන් මේ නානුවේ ස්ටේෂන් එකේ ඉඳන් යනවා නානුවේ ෆෝල් එක බලන්න. ඒ කට්ටිය කිව්වේ දෙන්න මේ පැත්තේ තමයි තියෙන්නේ. මේ බලන්න යද්දි හම්බෙච්ච තැන මාර ලස්සනයි. මටත් තාම හිතා ගන්න බෑ යන්න ඕන පාර මොකද කියලා. මේ කට්ටිය එහෙන් යනවා මෙහෙන් යනවා. මාත් ඉතින් පස්සෙන් යනවා. අම්මා විතර ලස්සන. හායි. ලස්සන පාරක් තියෙන දැක්ක? අඩි පාර. මෙන්න මෙතන තමයි මං කිව්ව අඩි පාර මෙතන. චූටි අඩි පාරක් තියෙනවා. ලස්සනයි තියෙන තැන. මහා පාරත් එක්කම උඩ යන දින කට්ටිය එතන යනවා පේනවා උඩ ඉන්නේ. මම හිතන්නේ ගමේ කට්ටිය උතනින් බහැර තමයි ස්ටේෂන් එකට මේ පාර දිගේ එන්නේ. මහා ලස්සන පැත්තක්. කොච්චර බැලුවත් එපා වෙන්නේ නැති පැත්තක්. එයා ගැහුවා නානෝ වෝටර්ෆෝල් එක තියෙන මේ පැත්තට කියලා. මෙතන පල්ලෙහා පාරලු. අපි දැන් යනවා මේ පැත්තට. අර කළු පාරට තියෙන්නේ අපි ආව පාරම. අඩේ ගාව හිටපු කෙනෙක් ගැහුවා. එයා කිව්වා කිලෝමීටරයක් විතර තියෙනවා කියලා. අපි මේ ඉතින් පල්ලම් බැහැගෙන යනවා තාම නෑ. මේ හැමතැනින්ම පොඩි පොඩි දියලා වැටෙනවා. ඒවත් අර ලොකුවට තමයි සම්බන්ධ වෙන්නේ හරි. මේ පැත්තේ තියෙන ගෙවලුත් හරි අමුතුයි. චුටි ගෙවල් තියෙනවා හැමතැනම. එක පාටින් පාට පේන නැති සමහරට කන්ද උඩ මේ මෙතන චුටි ගෙවල් තියෙනවා මේ පාට. අපි මේ පාර තමයි පල්ලෙහාට එනවාට දැන් මෙතනක් තියෙනවා. මම මේක දැන් දැක්කේ. මේ පාරේ මාර ලස්සන මේ පාර. ගස් වේම ගානට කපලා ලස්සනට කටි හදලා තියෙනවා. මෙතන මේ පඩි අතරින් චූටි දියැලක් අරන් හිටුණා. මේ ලස්සනට මේවා කප්පාදු කරලා හදලා දෙනවා කට්ටිය. ගොඩක් මේ පැත්තේ තේවතු තමයි තියෙන්නේ. ඒවල වැඩ කරන කට්ටිය. වැඩිපුරම ඉන්නේ මේ පැත්තේ. ටැමිල් කට්ටියනේ. මාරු පල්ලම් බැහිම. ඔයාලා හැනද වතුර සත්තු මේ හැමතැනම පොඩි දියවල් තියෙනවා. වැස්සොත් එක මම හිතන්නේ ඒවා සක්‍රිය වෙනවා. චුටි දියවල් හැමතැනම මේ මෙතනක් තියෙනවා. මෙතන හැමතැනම තියෙනවා මෙතන. ඔයාලට පේනවාද මෙන්න මෙතන දියැලක් දැක්කම. මෙන්න මෙතන උඩම. ඔබ චූටි කෝවිලකුත් තියෙනවා මෙතන. කෝවිලක් එන්න ඕන. මෙන්න ෆැක්ටරි එකක් වගේ. මේ තියෙන්නේ. මං අර ඔයාලට දුරින් ඉඳන් පෙන්නපු දියැල්ල. මෙන්න ළඟටම හම්බුණා. මම මේ වගේ දුරට දැක්කා. මට සිරි මේ තියෙන්නේ. මේ දුර. ඉතින් මේ තියෙන්නේ අපි මෙච්චර දුර හොයාගෙන ආපු දියැල්ල. නානෝ ස්ටේෂන් එකෙන් බැහැලා පාලමුඩින් යන්න දින සාමාන්‍යයෙන් කිලෝමීටර් 3ක් විතර අපි ඉන්නේ නැති. ගොඩක් දුර ආවා අපි. යාළුවොත් එක කයියක් දාගෙන ආව නිසා ලොකුවට තේරුන්නේ නැහැ. සමහර කට්ටිය වාහන වලුත් එනවා. මේ හැරේ වීල් එහෙමත් තියෙනවා. අපි හොයාගත්ත එක.
ඉතින් නානුවේ ඇල්ල ඉඳගෙන එද්දි තව පොඩි එකක් දැක්ක මම ඔයාලට කලින් පෙන්නුවා ඒක දුරදී මේ තියෙන එක ඉතින් අපි නානුවේ වෝටර්ෆෝල් එක බලලා ඉවර වෙලා බස් එකට නැගිටලා නුවරඑළිය යන්න. මේ ට්‍රිප් එක ටිකක් දිග නිසා ඉතිරි කොට තමයි ඊළඟ vlog එකෙන් කන්ටිනියු කරන්න හිතුවා. ඉස්සරහට නුවරඑළිය ලස්සන තැන් ටිකකට යන්නත් ඒත් එක්කම ලංකාවේ ලස්සනම ට්‍රේන් රයිඩ් එක එක්ස්පීරියන්ස් ගන්නත් අපිට තියෙනවා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු.